මම අද ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද හරියට වගා මාධ්‍ය හදාගන්න කියලා. මේ වැඩේට අපිට ඕනේ මතු පිටපස්. මෙතන අපි හොයාගෙන තියෙන මතු පිටපස්. ඒ වගේම කොම්පෝස්ට් ඕනේ. කරදහයිය ඕනේ. කරදහයිය හදන වීඩියෝ එක මම කලින් දාලා ඇති YouTube එකට සම්පූර්ණ වීඩියෝ එක තියෙනවා. ඔයාලට බලලා අයිඩියා එකක් ගන්න පුළුවන් කොහොමද කරදහයිය හදන්නේ කියලා. ඉතින් කරදහයිය ඕනේ. ඒ වගේම මෙතන තව තියෙනවා ඩොලොමයිට්. ඉතින් මේ ටික මික්ස් කරලා අපි පස් මාධ්‍ය එහෙම නැත්නම් වගා මාධ්‍ය හදාගන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ ඉවරනකම් බලන්න වැදගත් වෙයි. මොකද මම මේ වීඩියෝ එකේදී කියනවා කොච්චර ප්‍රමාණයක් අපිට මේ වැඩේට ඕනද. දැන් සාමාන්‍යයෙන් අපි මේ වැඩේ කරන්න හදන්නේ මිරිස් පැල 250කට. මිරිස් පැල 250කට 16 වගා කියන්නේ ග්‍රෝ බෑග්ස් වල තමයි අපි මේක වගා කරන්නේ. ඉතින් 16 ග්‍රෝ බෑග්ස් වලට කොච්චර ප්‍රමාණයක් අපිට පස් හොයා ගන්න ඕනද? ඩොලොමයිට් කොච්චර ඕනද? කොම්පෝස්ට් කොච්චර ඕනද? කරදහය කොච්චර ඕනද කියලා මම මේ වීඩියෝ එකේදී කියනවා. ඉතින් වීඩියෝ එක කරනකම් බලන්න. අපි මෙතන වගා මාධ්‍ය හදාගන්න හදන්නේ පැල 250කට. මම මුලින්ම බැලුවා 16 කවරවල අපි වගා කරන්නේ 16 ග්‍රෝ බෑග්ස් වල. මම ග්‍රෝ බෑග් එකක් අරගෙන බැලුවා කොච්චර පස් ප්‍රමාණයක් මේ බෑග් එකට අල්ලනවද කියලා. සාමාන්‍යයෙන් තාච්චි එකමාරක් වගේ තමයි මේ එකමාරකට අඩු ප්‍රමාණයක් තමයි ග්‍රෝ බෑග් එකට අල්ලන්නේ. ඉතින් මම අයිඩියා එකක් ගත්ත සාමාන්‍යයෙන් පැල 250ක් දාන්න තාච්චි 300ක් විතර ඕනේ මතු පිටපස්. අනිත් ඒවත් ඇඩ් වෙන නිසා එතකොට ග්‍රෝ බෑග් එක ගානට පිරෙන මට්ටම අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතන මතු පිටපස් තාච්චි 300ක් තියෙනවා. එතකොට කොම්පෝස්ට් තියෙනවා කිලෝ 200ක්, 20 කොට 10ක්. ඒ වගේම ඩොලොමයිට් කොටයක් තියෙනවා. කරදහය ගෝණි 7ක් තියෙනවා. ඉතින් මේක හරියට මික්ස් වෙන්න ඕනේ. ඒක මික්ස් කරගන්න අපි මුලින්ම බැලුවා සාමාන්‍ය මෙතන පස් තාච්චි 300ක් තියෙනවා. කොම්පෝස්ට් කොට 10යිනේ. එතකොට සාමාන්‍යයෙන් පස් තාච්චි 30කට එක කොම්පෝස්ට් කොටයයි. අන්න ඒ වගේ තමයි මේක මික්ස් වෙන්න ඕනේ. අපි කරන්නේ මුලින්ම පස් තාච්චි 30ක් ගන්නවා. 30 අරගෙන ඒකට කොම්පෝස්ට් කොටේ දාලා ඒකට අවශ්‍ය කරන ඩොලොමයිට් ටික දාලා සාමාන්‍ය ඩොලොමයිට් කොටේ කිලෝ 25ක් තියෙනවා. කිලෝ 2කමාරක් වෙන්න වගේ අපි ඒකට අනනවා. එතකොට ඒ ටික දාලා ඒ වගේම මේ කරදහය දාන්න ඕනේ සාමාන්‍යයෙන් ගෝණි 3 කාලක් වගේ. ඉතින් ඒ ටික දාලා අපි වෙන වෙනම පස් තාච්චි 30 තියා අනා ගන්නවා. අනාගෙන එකට කලවම් කරන්නේ. ඉතින් අපි ඊළඟට අපි මේ ටික මේ හරියට අනාගෙන ජීවාණුහරණය වෙන්න දාන්න ඕනේ. ජීවාණුහරණය කියන්නේ මොකද්ද? ඒක කොහොමද කරන්නේ? ඒක මම මේ වීඩියෝ එකේ අන්තිමට කියනවා. වීඩියෝ එක කරනකම් බලන්න. ඊළඟට අපි අනිවාර්යයෙන්ම මේ සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක් තමයි කොම්පෝස්ට් එක. අපි මට ඇත්තටම හොඳ කොම්පෝස්ට් එකක් හම්බුණා. මේ තියෙන කොම්පෝස්ට් වෙනවද ඔයාලට? මේ කොම්පෝස්ට් එකේ තියෙනවා එළු පොහොර තියෙනවා, කුකුල් පොහොර තියෙනවා, එතකොට ගොම තියෙනවා, ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් ගොඩක් තියෙනවා. ඉතින් මේ කොම්පෝස්ට් එක ඇත්තටම හොඳයි. මේ කොම්පෝස්ට් එක ඊළඟට මේ තියෙන්නේ මේ මම හදාගත්ත කරදහයියා. ඉතින් මේ කරදහයියා හදන වීඩියෝ එක මම දාලා ඇති. අපිට මේක ගෙදරදීම හදාගන්න පුළුවන්. මොකද මේ දහයියා අපිට ගන්න පුළුවන් වී මෝල් වලින්. මේවා විසික් කරනවා. අපිට ගිහිලා වී මෝල් එකෙන් කීයක් හරි දීලා අපිට මේක අරගෙන එන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් තැන් ගන්න නිකන් දෙනවා. ඉතින් අරගෙන අවිල්ලා මේක ගෙදරදීම හදාගන්න පුළුවන්. ඒ හදන වීඩියෝ එක සම්පූර්ණයෙන් මම YouTube එකේ දාලා තියෙනවා. සම්පූර්ණ වීඩියෝ එක. ඔයාලත් බලලා අයිඩියා එකක් අරගෙන ගෙදරදීම හදාගන්න. ඊළඟට මේ තියෙන්නේ ඩොලොමයිට්. මෙතන දැන් තියෙනවා අපිට ඩොලොමයිට් තියෙනවා. මේ ඩොලොමයිට් දාන්නේ සාමාන්‍යයෙන් පස්සේ pH අගය අඩු වෙලා නම් මේ ඩොලොමයිට් දාන්න ඕනේ. ඉතින් මේක ගොඩක්ම හොඳයි. අපි ගන්න පස් එකේ pH අගය බලලා ඩොලොමයිට් ඇඩ් කරන්න තියෙනවා නම්. ඉතින් මේ වෙලාවේ මම pH අගය මනින්නේ කියන්නේ ඩොලොමයිට් දාන එක හොඳ නිසා මේ ඩොලොමයිට් කොටයක් අපි මේ වැඩේට ඇඩ් කරනවා. මෙතන තියෙනවා ඩොලොමයිට් තියෙනවා. එතකොට කොම්පෝස්ට් තියෙනවා. කරදහය තියෙනවා. ඒ වගේම මතු පිටපස් තියෙනවා. ඉතින් අපි දැන් මේ හතර මික්ස් කරගන්නයි යන්නේ. මේක මික්ස් කරන විදිය මම කලින් කිව්වා. ඒ විදිහට සාමාන්‍යයෙන් පස් තාච්චි 30කට කොම්පෝස්ට් කොටයයි කරදහය ගෝණි 3 කාලයි ඩොලොමයිට් සාමාන්‍යයෙන් කිලෝ 2කමාරක් වගේ ඉන්න පොල්කටු 5ක් වගේ දැම්ම නම් ඇති වෙයි. 5ක් 6ක් වගේ. ඉතින් මේ අපි මේ විදිහට මික්ස් කරගමු. තව මේකට මේ කොහොබත් දානවා නම් හොඳයි. මේ වෙලාවේ මට කොහොබත් හොයාගන්න විදිහක් නැහැ. කොහොබත් ගන්න තැනට මට කලින් කියන්න බැරි වුණා. ඉතින් අද ගන්න විදිහක් නැහැ කිව්වා. යා හෙට දෙන්නම් කිව්වා.
මං කිව්වා එහෙනම් කරි කමක් නැහැ හෙට මේ මට ඕනේ කියලා. දැන් මම මේක මික්ස් කරනවා කොහොමත් මොකද මට අද දවසේ නිමාඩු දවසේ මම මේක කරගන්න ඕනේ. මික්ස් කරලා මේ කොහොමත් ගෙනාවට පස්සේ ඒක ආයෙ උඩින් දාලා අපි මේ ග්‍රෝ බෑග්ස් වලට පුරවද්දී ආයෙ කලවම් කරනවානේ. එතකොට ඔක්කොම මික්ස් කරලා මේ ග්‍රෝ බෑග්ස් වලට දාන්න පුළුවන්. කොහොමත් දාන්න කොහොමත් දාන එක හොඳයි. වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. මම අන්තිමට කියනවා මේක කොහොමද ජීවාණුහරණය කරන්න කියලා. ජීවාණුහරණය කියන්නේ මොකක්ද, මම ඒක කොහොමද කරන්න කියලා. ඒ වගේම මේ channel එක subscribe කරලා නැති අය channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා කැමති නම්. ඒ වගේම මම Facebook page එක තියෙනවා මගේ. ඒකත් follow කරන්න පුළුවන්. මම ඒකෙත් videos දානවා. Facebook page එක, ඒ වගේ TikTok channel එක. ඉතින් ඔය තුනේම මම ඉන්නවා. කැමති අය follow කරලා තියාගන්න. දැන් මම මුලින්ම මේ කරන්නේ පස්තාචි 30ම දාන්නේ නැහැ එකපාර. පස්තාචි සාමාන්‍යයෙන් පහ වගේ දාලා මේක මේ කලවම් වෙන විදිහට දාන්න. දැන් මෙතන මම පස්තාචි 3ක් දැම්මා. හතරයි පහයි. තාච් පහක් දැම්මා. මේකට මම දානවා දැන් කොම්පෝස්ට්. මේකේ උඩට මෙහෙම වෙන දාන්න ඕනේ. තව මේකට කරදහයිය දානවා. ආයෙත් පස්තාචි පහක් දානවා. මේ එකතු කරගත්තු ගොඩ ඊළඟට මේ විදිහට බදාම කපනවා වගේ මේ කලවම් කර ගන්න ඕනේ. මහසි පස් දාලා දැන් මෙතන තියෙනවා පස්තාච්චි 30යි, කොම්පෝස්ට් කොට්ටයයි, කරදහයියා ගෝනි 3 කාලයි, ඩොලොමයිට් පොල්කටු 5ක් වගේ, 4ක් 5ක් වගේ. මේක මෙහෙම කලවම් කරන්න ඕනේ හොඳට.
මේක කලවම් කරන්න හොඳට. දෙපැත්තට කපලා අපි අතනට දාද්දි හොඳට ඇනෙනවා. ගයිස් ඔක්කොම අනලා තියෙන්නේ. මේ ගොඩ අනලා තියෙන්නේ. අර ගොඩ තියෙනවා අනන්න. අර ටිකත් අනලා තියෙන්නේ. ඒකේ අර ඉතුරු වෙච්ච දාලා තියෙනවා කරදහයියයි කොම්පෝස්ට් ටිකක් ඉතුරුනා. ඒ ටික හියගෙන ගියා. අනපු ඒවට. මේ ටිකත් කලවම් කරන්න ඕනේ. කලවම් කරලා මේ දැන් මෙතන මේක ජීවාණුහරණය වෙන්න දාන්න ඕනේ. අපි කලවම් කරගත්තු පස් ටික මෙන්න මේ විදිහට දිගට දාගෙන යනවා. දාගෙන ගිහිල්ලා මේක ඉටිරෙද්දකින් අහන්න ඕනේ හුළඟවත් යන්නේ නැති විදිහට. එහෙම තමයි ජීවාණුහරණය කරන්නේ. ජීවාණුහරණයෙන් වෙන්නේ මේ පස්වල තියෙන මොන හරි බැක්ටීරියා මොන හරි තියෙනවා නම් ඒවා විනාශ වෙලා යනවා ජීවාණුහරණය වෙද්දී. සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර ඒ විදිහට වහලා තියන්න ඕනේ හුළඟවත් යන්නේ නැති වෙන්න. ඉතිකොලේ ගන්න පලා ගන්නවා. ඉතිකොලේ කියන්නේ ඔක වහන්න හරි මොකක්ද කියන්නේ? ඔව්. මේ පැත්ත බලන්න අයියේ. පස් ගන්න තියෙනද? ඔය අදගෙන ඉන්නකො මන්ද. නෑ නෑ. මල්ලි මගින් යන්න. නෑ ඒක තමයි. ඔව් අමාරු වගේ මම බලන්න. ඔව්. මේක දිගයි මම හිතන්නේ අඩි. ඔව් දෙයින් තමයි මේක දෙන්නේ. අඩ මන් දන්නේ. කැලෙනවානේ. දාලා බලමු නිකන්. නෑ මේ අතර අදි වෙනවා නේ. අදි වෙනවා. අදි වේද? තව මේ දාන්න පුළුවන් නේද? ඔයා කියන එක ඇහෙන්නේ. මෙහෙ ඔහෙ අද නැහැ. දාන්න පුළුවන් නේ. මොකද කරන්නේ? තියෙන තියෙන මේ. තා පුළුවන් නේ අයියේ මැදට දාන්න. දාතෑ මෙහෙ එහෙන් පිට මෙච්චර. අර ඉතිකොලේ නමලා ඒක දාමු ඔතන. ඒක මේ හිල්. නෑ ඒක මෙතන භාගම් තියෙන මේ. ඔව් මේ මැදට දාතයි. මෙහෙ අද නැහැ. කියන්නේ මේ ගොඩ ඉස්සෙනවා නේද? ඔව්. අන්න වහේවද. මේ මල්ල හෙට. මේ ටික එහාට අදින්න ඕනි. තවලකෝ. දාගෙන මේකෙන් බැරි. මෙහෙම යන්න බැයිද? ඔව් මල්ලි. එන්නේ දෙන්න නෑනේ. අන්තර්ජාලගත කරන්න හදන්නේ. අම්මෝ ඉඩිය දාලේ මහන්සි. මොනවද මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ මේ ටික. හොඳට මහන්සි. පස් කියුබ් දෙකකට වැඩිය දෙකක් නෙමෙයි දෙකක් විතර තියෙනවනේ. ඔක්කොම ගලන් පස් කියුබ් දෙකක් විතර අනලා තියෙන්නේ. කොන්ද ලෙෆ්ට්. තිරුණා ඩොලමයිට් ටිකක් ඉතුරු කරගත්තම මේක උඩින් මේ විතර ගහන්න.
මේ වගේ කල් තිබ්බ නැද්ද නේ? උදේ ඉඳන් ඔට්ටු වෙලා ඔන්න අපේ වැඩේ ඉවරයි. මෙහෙම තමයි මේ පස් ගොඩ අන්තිමට තියන්නේ. මේකට කියන්නේ ජීවාණුහරණය කරනවා කියලා. මේ ඊටි කොලේ ඇතුළට පිටින් වාතය යන්නෙත් නැහැ. පිටින් ඇතුලේ වාතය එළියට එන්නෙත් නැහැ. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේ උදේ ඉඳන් ඔට්ටු වෙලා අපේ වැඩේ ඉවරයි. පස් ගොඩ සම්පූර්ණයෙන්ම වහලා ජීවාණුහරණය වෙන්න දැම්මා. දැන් මේක සතියකමාරක් දෙකක් විතර මේ විදිහට තියෙනවා. තියලා අපි බලමු මේක හොඳට ජීවාණුහරණය වෙලාද කියලා. මේක ඕපන් කරද්දි ඒ කියන්නේ මේ ටිකොලේ අයින් කරනකොට මම වීඩියෝ එකක් ගේන්නම්. අපේ වැඩේ සාර්ථකව වෙලාද නැද්ද කියලා ඔයාලට කියන්න. ඔන්න මෙතනින් මේ වීඩියෝ ඉවරයි. මේ විදිහට තමයි පස් මාධ්‍ය හදන්නේ. පස් මාධ්‍ය හදලා ඒක ජීවාණුහරණය වෙන්න දාන්නේ. අදට අපේ වැඩේ ඉවරයි. ඉස්සරහට තව වැඩ තියෙනවා. මේ ඉඩම පොඩ්ඩක් හදාගන්න ඕනේ ලස්සනට මේ පොට් තියන්න පුළුවන් විදිහට හදාගන්න ඕනේ. වැඩ ටිකක් තියෙනවා ඉස්සරහට. පස් එක දැන් සති එකමාරක් දෙකක් විතර මේ විදිහට තියන්න ඕනේ. මේ විදිහට තිබ්බම මේක ජීවාණුහරණය වෙනවා හොඳට. ඉතින් මේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මේ වීඩියෝ එක ඉවරයි. channel එක subscribe කරන්න. Facebook page එක තියෙනවා ඒකත් follow කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම තමන හරි ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් එකත් comment එකක් දාන්න. එහෙනම් guys, goodbye.